वर्ष 1990 දී උතුරු පළාත් මුස්ලිම් ජනතාව LTTE විසින් බලහත්කාරයෙන් තම වාසභූමියෙන් හිස් අතින් පිටමං කරනු ලැබුවා. ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඋන්. මන්නාරම වවුනියාව කිලිනොච්චිය මුලතිව් දිස්ත්‍රික්කවලට අයත් ජනතාව පැය 48ක කාල පරාසයක් තුලත් යාපනය දිස්ත්‍රික්කයට අයත් ජනතාව පැය 2කිනුත් පිටමං කරනු ලැබුවා. තලයි මන්නාරමේ සිට කිලෝමීටර් 18ක දුරින් ඉන්දියාව පිහිටා තිබුණත් මේ ප්‍රජාව ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසයක් ඇතිව රට අභ්‍යන්තරයට අවතැන්ුණා. මුහුදු හා ගොඩබිම් මාර්ගයන් ඔස්සේ 75,000ක පමණ මුස්ලිම්වරු බාධක ගණනාවක් මැද්දේ දකුණු ප්‍රදේශයට සංක්‍රමණය වෙනවා. ගෞරවාන්විතව ජීවත් වූ පිරිසක් සරණාගතයන් වෙනවා. අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම හා කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල කඳවුරු ජීවිත ගත කිරීමේ තත්ත්වයට පත් වෙනවා. ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය හා ජීවනෝපාය වැනි එදිනෙදා ජීවිතය වෙනුවෙන්ද සටන් කිරීමේ තත්ත්වයට පත් වෙනවා. ගැටලු සහගත සරණාගත ජීවිතය මොවුන්ව තව තවත් පීඩාවට පත් කළා. 2002 වර්ෂයේ සටන් විරාම ගිවිසුම අත්සන් කරනවා. තම වාසස්ථාන වෙත නැවතත් පියමං කළ උතුරු පළාත් මුස්ලිම් ප්‍රජාවට සියල්ල ශූන්‍ය වී ඇති බව දකින්නට ලැබෙනවා. මේ ජනතාවගේ දේපල සූරා කෑමට ලක් වී ඇති අතරම නිවාස, මාර්ග, පාසල්, මුස්ලිම් පල්ලි හා වෙළඳපළවල් ඇතුළු සියල්ල වනාන්තර ලෙස හඳුනා ගැනීමට නොහැකිව කැඩී බිඳී ගිය ගොඩනැගිලි ලෙස දකින්නට ලැබෙනවා. 2009 දී LTTE සහ මුලින්ම විනාශයට පත් කරනවා. සමය උදා වෙනවා. තම ජීවිතය නැවත ප්‍රබෝධමත් වීම ගැන සිතා මේ ජනතාව උද්දාමයට පත් වෙනවා. උතුරු පළාත ඇතුළු ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. උතුරු පළාත් මුස්ලිම්වරුන්ගේ ගම් හා නගර ජනශූන්‍ය සුසාන භූමියක් ලෙස පැවතුණා. නැවතත් තම උපන් බිමට යෑමට මේ ප්‍රජාව ඉල්ලීම් කරනවා. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් තම වාසස්ථානවල ගෞරවාන්විතව හා ආත්ම ගෞරවයෙන් ජීවත් වීමට නැවත පදිංචි වෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ 16,189 දෙනෙක්, වවුනියාව දිස්ත්‍රික්කයේ 3,381 දෙනෙක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 976 දෙනෙක්, මුලතිව් දිස්ත්‍රික්කයේ 2,181 දෙනෙක්, යාපනය දිස්ත්‍රික්කයේ 2,165 දෙනෙක් වර්තමානයේ නැවත පදිංචි කර තිබෙනවා. සරණාගත කඳවුරුවල තම ආත්ම ගෞරවය හා ගරුත්වය අහිමි කරගෙන වසර 25කට අධික සරණාගතයන් වශයෙන් කාලය ගත කළ මේ ප්‍රජාව තම උපන් බිමෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. තම මුල් වාසස්ථානවල නැවත පදිංචි කර ඇති මේ ජනතාව කඳවුරුවල මෙන්ම මෙහිද කුඩාරම්වල හා පැල්පත්වල සිරවී ජීවත් වන තත්ත්වයට පත්වී තිබෙනවා. එමෙන්ම ඉඩම් අහිමි කරගත් ඇතැම් පවුල් පාසල්වල හා පොදු ස්ථානවල බලහත්කාරයෙන් පදිංචිව සිටිනවා. පිරිසිදු පානීය ජලය, විදුලිය, වැසිකිලි පහසුකම් ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් නොමැතිව මේ ජනතාව බොහෝ පීඩාවන්ට මුහුණ දීම අවාසනාවන්ත සිද්ධියක්. මෙයින් ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් දියත් කළ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල නිසියාකාරයට සිදු නොවූ බව පෙනී යනවා. මේ ජනතාවගේ පෞල් ජීවිතය වගේම සමාජීය ජීවිතයේද අවුල් සහගත තත්ත්වයකට පත්වී තිබීම කනගාටුවට කරුණක්. දශක 3ක යුද්ධය නිසා බොහෝ පාසල් විනාශයට පත්වී තිබෙනවා. අලුත් වැඩියා නොකළ එම ගොඩනැගිලිවලම හා ටකරන් වලින් සාදන ලද ඇතැම් කුඩාරම්වල අධ්‍යාපන කටයුතු දියත් කර තිබෙනවා. එක් සමාජයක වැදගත්ම අංගයක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු පාසල
මෙසේ පරිහානි තත්ත්වයේ පවතින විට ඒ සමාජයේ අනාගතය පිළිබඳව සිතන්නට බොහෝ දේ ඉදිරිව තිබෙනවා. පාසල් මෙන්ම මුස්ලිම් පල්ලිද ඝන වනාන්තර නිසා අතහැර දමා තිබෙනවා. යුද්ධය නිසා විනාශයට පත් මෙම ආගමික ස්ථාන අලුත් වැඩියා කිරීමට අද වෙනතුරුත් කිසිවෙකු මුල් වී කටයුතු කිරීමට ඉදිරිපත් වී නොමැතිවීම නිසා මේ ජනතාව මේ කූඩාරම්වල විවිධ ගැටලු මැද්දේ ආගමික වතාවත්වල යෙදෙනවා. එමෙන්ම වසර 25ක් ගත වුවත් නැවත පදිංචි වූ ගම්බිම් තවමත් ඝන වනාන්තර ලෙසයි පවතින්නේ. මේ ඉඩම් ජනතාව නැවත පදිංචි කිරීමට අවශ්‍ය ආකාරයට සකස් කිරීමට එලිපෙහෙලි කරන විට මොවුන් වනාන්තර විනාශ කරන බවට චෝදනා එල්ල කරනවා. මේ පීඩාවටපත් මේ ජනතාව තව තවත් පීඩාවටපත් කිරීමක්. උතුරු පළාත් මුස්ලිම්වරු නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියට අනුව නිර්මාණය කළ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය උතුරු පළාත් මුස්ලිම්වරුන්ට ලැබිය යුතු කොටස් නිවැරදි ආකාරයට බෙදා නොදීම තවත් ගැටලුවක් නිර්මාණය කර තිබෙනවා. වසර 25කට පසු මේ ප්‍රජාවගේ ජනගහනයේ විශාල වර්ධනයක් ඇති වී ඇති බවද දකින්නට පුළුවන්. මේ ආකාරයට නැවත පදිංචි වූ ප්‍රදේශවල විවිධ කරදර හා බාධකවලට මුහුණ දුන් බොහෝ දෙනෙක් නැවතත් කඳවුරු කරා පියමන් කිරීමේ අවාසනාවන්ත තත්වයක් උදා වී තිබෙනවා. යුද්ධය, සටන් විරාම කිවිසුම, සාමය අද යහපාලනය කියා කාලයක් හා තත්වයක් උදා වී තිබෙනවා. ඇයි මේ ජනතාවගේ කඳුළු පමණක් වෙනස් නොවෙන්නේ? උතුරු වසන්තය උතුරු පළාත් මුස්ලිම්වරුන්ට පමණක් අකැපද? පවතින යහපාලනය වසර 25ක් අතහැර දමා ඇති උතුරු මුස්ලිම්වරුන්ගේ ජීවිතයේ යලි පිබිදීමක් ඇති කරයිද? අතිගරු ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමන් සිතුවහොත් අපට ජීවත් විය හැකියි. Knowledge Box, the value-based media network.